බුදු පිළිමයක් කියන්නේ නිවසකට ආශිර්වාදයක්. ඒ වගේම බුදු පිළිමයක් කියන්නේ ධනාත්මක ශක්තිය නිපදවන ප්‍රභවයක්. ඉතින් ඔබේ නිවසේ නිවැරදිම ස්ථානයක බුදු පිළිම තැන්පත් කළොත් ඔබට මේ ශක්තිය දෙගුණ තෙගුණ කරගන්නවා වගේම මේ ධනාත්මක තරංග ඔබේ නිවස පුරාම ගලාගෙන යාමට ඉඩකඩ සලස්ව ගන්න පුළුවන්. දවස පුරාම විවිධ ප්‍රශ්නත් එක්ක විවිධ අභියෝගත් එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට ආධ්‍යාත්මික වශයෙන් සුවපත්භාවයක් ලබා දෙන්න උපකාරී වෙන්නේ මේ ශක්තිය තමයි. ඒ වගේම විවිධ හිතමනාපකම්, හිත් රිදීම්, වෛරී සිතුවිලි ඉවත් කරලා ඔබේ පවුලේ සාමය ආරක්ෂා කරගන්නත් ඔබට උපකාරී වෙන්නේ මේ ශක්තියම තමයි. ඒ වගේම සාර්ථක ජීවිතයක් ගත කරන්න ඔබට අවශ්‍ය වෙන ධනාත්මක ශක්තිය ඔබේ මනසට ගලා එන නිර්වුල් විවෘත මනසක් ඔබට හිමි කරලා දෙන්න උපකාරී වෙන්නේ මේ ධනාත්මක ශක්තියම තමයි. ඉතින් ඔබේ නිවසේ නිකම්ම බුදු පිළිමයක් තියන් ඉන්නවට වඩා එයට නිතිපතා පුද පූජා වතාවත් කරන කෙනෙක් එයින් ලබන මානසික තෘප්තිය මම ඔබට අමුතුවෙන් විස්තර කරලා දෙන්න අවශ්‍ය නැහැ. ඔබ අනිවාර්යෙන්ම එය අත්විඳලා ඇති. ඉතින් අද අපි බලමු මේ ශක්තිය උපරිමයෙන් ලබා ගන්න වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබේ නිවසේ බුදු පිළිමය තැන්පත් කරන්න ඕන නිවැරදිම ස්ථාන මොනවද කියලා. ඔබේ නිවසේ ඊශාන දිශාවේ තමයි ඔබ බුදුන් වදින ස්ථානය සකස් කරගත යුත්තේ. මේ ස්ථාන යම් තරමකට උතුරු දිශාවට හෝ නැගෙනහිර දිශාවට බර වුණාට ගැටලුවක් නැහැ. නමුත් ඔබ තෝරගන්න බිත්තිය අනිවාර්යයෙන්ම නැගෙනහිර දිශාවේ පිහිටලා තියෙන බිත්තියක් වෙන්න ඕන. ඒ කියන්නේ පිළිම වහන්සේ බස්නාහිරට මුහුණලා සිටිනසේ තමයි තැන්පත් කළ යුත්තේ. ඔබ වන්දනා කරද්දී නැගෙනහිර දිශා බලාගෙන තමයි වන්දනා කටයුතු කළ යුත්තේ. මම අහලා තියෙන ඇතැම් අය කියනවා බස්නාහිරට මුහුණලා බුදු පිළිම තැන්පත් කිරීම අසුබයි කියලා. ඒත් ඇත්තටම පිළිම වලට කිසිම සුබ හෝ අසුබ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. වන්දනා කරන ඔබට තමයි සුබ අසුබ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඔබ තමයි නිවැරදි දිශා බලාගෙන වන්දනා කටයුතු කර යුත්තේ. ඊශාන දිශාවේ හැරුණම ඔබට ඔබේ නිවසේ බ්‍රහ්ම පාදයේ, ඒ කියන්නේ ඔබේ නිවසේ මැද කොටසත් බුදු පිළිම තැන්පත් කරගන්න තෝරගන්න පුළුවන්. මේ අවස්ථාවේදීත් මම අර කලින් කියපු විදිහටම බස්නාහිරට මුහුණලා සිටිනසේ තමයි පිළිමය තැන්පත් කරගත යුත්තේ. ඔබට ඊශාන දිශාවේ නැගෙනහිර බිත්තියක බස්නාහිරට මුහුණලන විදියට බුදු පිළිම තැන්පත් කරගන්න නොහැකි නම් පමණක් උතුරු දිශාවේ බිත්තියක දකුණට මුහුණලා සිටිනසේ බුදු පිළිම තැන්පත් කරගන්න පුළුවන්. නමුත් කිසිම හේතුවක් නිසාවත් අනෙත් දිශා තෝරා නොගත යුතුයි. කිසිම හේතුවක් නිසාවත් ඔබගේ මළගිය ඥාතීන්ගේ පින්තූර බුදු පිළිමයට ඉහළින් එල්ලන්න එපා. ඒ වගේම තමයි බුදු පිළිමයට පිටුපසින් වෙනත් බුද්ධ රූප, දේව රූප ගොඩක් කලවලා අපිලිවෙල කරගන්න එපා. ඔබ දෙවියන් අදහනවා නම් බුදු පිළිමයට පහළින් හෝ ඒ ආසන්නයෙන් වෙනත් ස්ථානයක් සකස් කරගෙන දෙවියන් වෙනුවෙන් වෙනම පුද පූජා පවත්වන්න ඕන. ඒ වගේම තමයි මතක තබා ගන්න ඕන ඔබ නමවත් නොදන්න විවිධ දේව රූප රාශියක් ගෙනල්ලා නිවසේ තැන්පත් කරගෙන ඉන්න එපා. ඔබ බුදුන් වදින ස්ථානය අනිවාර්යෙන්ම ඊ타ත්ම පිරිසිදුව තබා ගන්න ඕන. ඒ වගේම තමයි බුදු පිළිමේ පිරිසිදුකම ගැනත් ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව ඔබගේ පහන්, මල් වට්ටි, වෙනත් භාජනත් පිරිසිදුව තබා ගන්න ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. මොනම හේතුවක් නිසාවත් ඔබගේ නිදන කාමරයේ බුදු පිළිම තැන්පත් කරන්න එපා. මොකද බුදුන් වැඳීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික සුවයක්. ඔබේ නිදන කාමරේ නිරූපණය කරන්නේ ඔබේ ලෞකික ජීවිතේ. ඔබ ලෞකික සුවයක් තමයි නිදන කාමරයෙන් බලාපොරොත්තු වෙන්නේ. එකිනෙකට වෙනස් අරමුණු දෙකක්. ඒ නිසා නිදන කාමරේ බුදුන් වැන්දොත් මේ අරමුණු දෙකෙන් එකක්වත් ඔබට හරියට ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ නිවසෙන් පිටත බුදුන් වදින ස්ථානයක් සකස් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඔබගේ ඉඩමේ ඊශාන හෝ ඉඩමේ මැද කොටස තමයි මේ සඳහා තෝරාගත යුත්තේ. ඔබට තියෙන්නේ ගොඩක් විශාල ඉඩමක් නම් ඔබගේ ඉඩමෙන් නිවස තිබෙන සීමාව වෙන් කරගෙන නිවසෙන් ඊශාන දිශාව මේ සඳහා තෝරා ගන්න ඕන. ඊට අමතරව ඔබ ඔබගේ කාර්යාලයේ හෝ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් මම අර කලින් කියපු රීති ටිකම තමයි ඔබ අනුගමනය කළ යුත්තේ.
ඉතින් ඔන්න ඔය දේවල් ගැන තමයි නිවසේ බුදු පිළිමයක් තැන්පත් කරද්දී ඔබ මූලිකවම සැලකිලිමත් විය යුත්තේ. ඉතින් මේ සම්බන්ධ ඔබට මොනයම් හෝ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, නැත්නම් මගේ Facebook පිටුව හරහා හෝ මගේ ඊමේල් ලිපිනය හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අදාළ තොරතුරු මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් අදට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. මේ වගේ තවත් වැඩසටහනකින් නැවත හමු වෙමු.